ඔයාට ගැලපෙනම හරිම රටත් රැකියාවක් තෝරගන්නේ කොහොමද? අද අපි ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ විදේශගත වෙන්න හිණ දකින්න ඔයා කොහොමද ඔයාට ගැලපෙන රටත් රැකියාවක් තෝරගන්නේ කියලා. අපි මුලින්ම බලමු කොහොමද ඔයාට හරියටම ගැලපෙන රැකියාව තෝරගන්නේ කියලා. රැකියාවක් තෝරගන්නදී මුලින්ම හිතන්න ඕන දේවල් තමයි 1. ඔයා කැමති මොන විදිහේ රැකියාවක්ද කියන එක. 2. ඔයාගේ වයස අනුව ඔයාට ඒ රැකියාවට යන්න පුළුවන්ද? 3. ඔයාට ඒ රැකියාව කරන්න පළපුරුද්ද හෝ හැකියාව තියෙනවද? 4. ඒ රැකියාවට යන්න අවශ්‍ය වන වියදම් දරන්න පුළුවන්ද? ඉතින් මේ දේවල් ගැන හොඳින් හොයලා බලලා තමයි රැකියාව තෝරගන්න ඕනේ. ඊළඟට අපි බලමු රැකියාවට යන රට ඔයා තෝරගනිද්දී සැලකිලිමත් වෙන්න ඕන දේවල් මොනවද කියන එක ගැන. රටක් තෝරගනිද්දී වැදගත් වෙන දේවල් තමයි 1. ඒ රට ඔයාට ගැලපෙන වාතාවරණයක් තියෙන රටක්ද කියන එක. 2. ඒ රට ඔයා මානසිකව උපයන සල්ලි ඉතුරු කරගන්න පුළුවන් වාතාවරණයක් තියෙන රටක්ද කියන එක. 3. ඒ රට ඔයාට ආරක්ෂිතව ජීවත් වෙන්න පුළුවන් රටක්ද කියන එක. ඔයා කලින් රට ගිහින් ඇවිත් තියෙන කෙනෙක් නම් නැවත යන රටක් තෝරද්දී ඔයා හොඳින් මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයා කලින් රට ගිය වතාවේ යම්කිසි ප්‍රශ්නයක් වෙලා ෆින්ගර් එක තියලා නම් ආපහු ආවේ ඔයාට ඒ රටේ කොහොමවත් යන්න බෑ කියන එක. එහෙම අවස්ථාවක ඔයා අනිවාර්යයෙන්ම ඒ රට නැතුව වෙනත් රටක් තෝරගන්න වෙනවා. ඉතින් රට යන්න හිණ දකින ඔයාට මේ තොරතුරු ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉදිරියටත් මේ වගේ වැදගත් තොරතුරු දැනගන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපේ දුරකථන අංකය 0764 200 200. නිසර විදේශ රැකියා ආයතනය කුරුණෑගල.